විතරයි වෙලා තියෙන්නේ. චොපර් තුනක බඩු ආවා. බඩු ටික ඇවිල්ලා පොලිසියට බෑවා. ඊට පස්සේ ආයි චොපර් එකක් ආවා. දැන් අන්තිමට ආපු චොපර් එකේ බඩු මිනිස්සු ඒක රඳවගත්තා ඉස්කෝලේ. ඒකත් නැති අනිත් ඒවාට වෙච්ච දෙයක් නැහැ. බලන්න ගියාම දෙන්න ඕනේ හැමතැනටම මේ පණිවිඩ ලබා දුන්න රජයේ ඉහළ තැන්වල. හොරු අල්ලන අය හොරු නෙමෙයිනේ. මම මන්දාරන් නුවර මුදු නෙමෙයිනේ නේ. මේ මන්දාරන් නුවර මුදුනේ. ඉතින් මෙතන මේ පළාතේ හැමෝම මෙතන මේ බහුතරය මෙතන ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ කිසි කෙනෙකුට ලැබිච්ච චොපර් එකක්වත් ලැබිලා නැහැ කියලා. මන්දාරන් නුවර පොලිසියත් කරන වැඩ. චොපර් 3ක් පුස්සලා මිනිසුන්ගේ ආධාර. ගහතයක නේද එහෙම කාට හරි වෛරල් යන විදිහේ ප්‍රවෘත්තියක්. ගිහිල්ලා තියෙනවා මේ කතාව සමාජ මාධ්‍යයේ බොහෝ දුර. ජනාධිපතිතුමා ගාවට පවා මේ පණිවිඩය ගිහිල්ලා කියලා මට ප්‍රාදේශීය ලේකම්තුමිය හරහා ආරංචි වුණා. මම ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් මේ ගැන විමසීමක් කළා. ඇයි මේ ගැන ඉතාම පැහැදිලිව සක්සුදක්ෂේ සියලු තොරතුරු සහිතව වාර්තා සහිතව තියෙන බවත් වගකීමෙන් කියමින් එතන ඇත්තම වෙලා තියෙන මොකද්ද කියලා කිව්වා. ඒ නිසා මේක පහදන එක හොඳයි. මේකෙන් හොඳ පණිවිඩයකුත් රටට ලැබෙනවා. මොකද්ද දන්නවද? මේ මන්දාරන් නුවර ඔය චොපර් තුන ගෙනල්ලා බාන්නේ මන්දාරන් නුවර මිනිසුන්ට නෙමෙයි. මේ මන්දාරන් නුවර ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙන ආපදා සහන සේවා මධ්‍යස්ථාන කඳවුරු තියෙනවා. අන්නේ කඳවුරු වල ගුඩ්ඩුඩ් වගේ මේ කඳවුරු වගේක් තියෙනවා. මේ කඳවුරු වල ජනතාවට බඩු ටික ගෙනියන්න ප්‍රවාහන ක්‍රමයකට මාර්ග නැහැ. හැමතැනම නාය ගිහිල්ලා පාරවල් නැහැ. කඳවුරු වල ඉන්න මිනිස්සුන්ට කන්න දෙන්න විදිහක් නැහැ. එතකොට මේකට එන්න තීච්ච එකම විකල්පය තමයි මන්දාරන් නුවරට චොපර ඇවිල්ලා මේ හරහා මන්දාරන් නුවරින් මේ කඳවුරු වලට බඩු ටික යවා ගන්න පුළුවන් මේ ඇතුලේ. ඉතින් චොපර් එක බාන්න හැමතැනම බැරි බව ඔබ දන්නවනේ. ඒ නිසා චොපර් එකක් ලෑන්ඩ් කරන්න පහසුම තැන මන්දාරන් නුවර පිට්ටනිය නිසා මේකට ගෙනල්ලා ඒ බඩු ටික මොකද කරන්නේ? ආරක්ෂිතව පොලිසියට අරගෙන ඒ පොලිසියෙන් කඳවුරු වලට යවලා තියෙනවා. හැබැයි චොපර් ඇවිල්ලා බානවා මන්දාරන් නුවර මිනිස්සු දකිනවා. ඒ මිනිස්සු හිතනවා අන්න අපිට ආධාර ආවා කියලා. චොපර් 3ක් ඇවිල්ලා ගෑවා. ඒ ඔක්කොම පොලිසියට ගියා අපිට ඒක ආධාරයක්වත් ආවේ නැහැ කියලා මිනිස්සු ඊට පස්සේ මොකද වෙන්නේ? 4 වෙනි චොපර් එක ඇවිල්ලා බාපු ගමන් ඒ ටික ගෙනහිල්ලා මිනිස්සුන්ගේ බාරේ රඳව ගන්නවා. ඉස්කෝලේ හිර කරලා තියා ගන්නවා. ඔන්න ඔහොම තමයි අපේ සමහර මිනිස්සුන්ගේ හැසිරීම සහ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඒවට විවේචන කරන විදිහ. අවසානයේ පොලිසියක් දනුම් අහලා ඒ අදාළ නිලධාරීනුත් දනුම් අහලා හැබැයි වෙලා තියෙන වෙනම දෙයක්. ඉතින් ඔය වගේ රටකින් තියෙන දේවල් බොහෝ සිද්ධ වෙනවා. හැමතිස්සෙම ඔබට සිහිපත් කරන මේ වගේ ආපදාවක් සිද්ධ වෙලා මේ පවතින තත්ත්වය තුලදිවත් ඔහොම හැසිරෙන්න එපා. ඔයිට වඩා වගකීමකින් හොයලා බලලා කටයුතු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හඳුනගන්න තෙරුවන් සරණයි.